ආයුබෝ ඌබද මික්මීද මුදුවන්නේ නෑ නෑ මම මේ වීඩියෝ එකක් දාන්න මචං මම දැන් මේ ආපු ගමන් මේ දැක්කේ බල මචං මේ වැස්සේ චාර්ටර් ගහගෙන එනවා මේ අපේ අවුට්ලට්ස් වල දෙන කස්ටමර්ස්ලට පොඩි දඩුවක් කිරීමක් කරන්නේ මේගොල්ලෝ මෙතනට එනකොට අපේ කට්ටිය ඕඩරේ දාලා නැහැ හරිද වෙනවද නැද්ද ඒ දේ වෙනවා මේගොල්ලෝ මෙතනට ඕඩරේ දාලා නැහැ එතකොට ඕගොල්ලෝ බයින්නේ ඌබ එකටයි පික්මී එකටයි හරිද මෙන්න මේ පැත්තට බලවත් ඕම ඕගොල්ලෝ දැන් පේනවාද දැන් ඕගොල්ලෝන්ට මේ වගේ ජොබ් එකක් කරනවද වගේ වැස්ස දවසක කොෆි එකක් දාන්න ටක්කාලා දාන්න උන්යාට කැප්ටිනෝ එකක් දාන්න හරිද පිස්සුද මචං ඒව නෙමෙයි මේ කොල්ලෝ මචං කොයිද මචං ගම අවුලක් නැහැ ඔයගොල්ලෝ නම් කියන්න ඕනේ ගම තංගල්ලේ ඉඳන් මචං මේ ඇවිල්ලා මේ වැස්සේ මචං දාගෙන ෆෝන් එක දාගෙන වයස කීයද මචං අවුරුදු 29 බැඳලා අඩු මේව චාර්ටරයක් ගාගෙන මේගොල්ලෝ බයික් කියලා ඇවිල්ලා එනකොට පාරිභෝගිකයන්ගෙන් මම ආදරණීය ඉල්ලීමක් කරනවා මිස්ටර් හොත්තු විදියට ඌබ එකක් පික්මි එකක් අද දවසේ පරක්කු වුණොත් වැස්ස දවසට පරක්කු වුණොත් පොඩ්ඩක් chance එකක් දෙන්න. ඒගොල්ලන්ට බැනලා කම්ප්ලේන්ට්ස් දාන්න එපා. හරිද? මේගොල්ලෝ හිතලා කරන වැඩක් නෙවෙයි වැස්ස වෙලාවේ. හරිද? හිතලා කරන වැඩක් නෙවෙයි මේ වැස්ස වෙලාවේ ඉන්න මාර චාර්ටරයක් ගාගෙන ඉන්න. අර එලාට මචං මල්ලි රෙස්පෙක්ට් අවංකේම ඌබ පික්මී කට්ටියට මම ලංකාව පුරාම ඉන්න මිස්ටර් ගොත්තු මෙතන තියෙන්නේ ඌබ පික්මී ලොකු සපෝට් එකක් දෙනවා කම්පැනිස් වලට වඩා අපේ රයිඩර්ස්ලා මේ රයිඩර්ස්ලාට ලංකාව පුරාම ඉන්න ඌබ පික්මී රයිඩර්ස්ලාට මම අදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලෝ හින්දා තමයි මිස්ටර් ගොත්තු දුවන්නේ ගිය මාසේ ගත්තොත් එහම අපේ සේල් එකෙන් 140ක් ගොඩ දාලා දීලා තිබ්බේ ඌබ පික්මී රයිඩර්ස්ලා මේ වීඩියෝ එකත් එක්ක මම ආපු වෙලාවේ මචං මුකුත් නෙමෙයි මම බලන් හිටියා වැස්සේ අර බයික් එක එන්නකො වෙන්න ටිකක් මේ එළියේ ඉන්න සිටියදසෝ වෙස්තිය තියාගෙන කෑම එකේ රස්ටෙත් මේන්ටේන් කරගෙන මේගොල්ලෝ මාර චාර්ටරයක් කාලා එන්නේ මේ නාවින්න අවුට්ලට් එකේ දැන් වෙනකොට මම දැක්කා ඔබ පික්මී එන සෙට් එකක් ඇවිල්ලා මේ කෑම අරයි යනවා මට ඉතල වීඩියෝ එකක් දාලා කස්ටමර්ට කියන්න අපේ පාරිභෝගිකයන්ට පුංචි අඩුපාඩු වෙයි පොඩ්ඩක් කෑම එක පරක්කු වෙයි මේගොල්ලන්ට කම්ප්ලේන්ට් දාන්න එපා අපේ අවුට්ලට්ස් වල කට්ටියටත් මම දැන් ඉඳන් කිව්වා ෆස්ට් ප්‍රයොරිටි දීලා අදින් පස්සේ ඔබ පික්මී රයිඩර්ස්ලට විශේෂයෙන්ම කෑම එක ඉක්මනටම දෙන්න මේගොල්ලන්ට මෙතන තියාගන්න එපා මොකද මේගොල්ලන්ට මේ 7 ඉඳලා 8 වෙනකම් පැයේ තමයි ඕඩර්ස් වදී මේ ඕඩරේට එක ඕඩරයක් ගන්න පැයක් ගියොත් මේගොල්ලන්ට පැයටම 8න් පස්සේ වේලි ඉන්න වෙයි ඕඩර්ස් වදින වෙලාවට මේගොල්ලෝ ඕඩර් එකකින් ගියා කියලා සාමාන්‍ය හම්බෙලා මචං අවුලක් නැද්ද රුපියල් 200යි ඉතින් රුපියල් 250ට කිලෝමීටර් 4-8ක් විතර චාර්ජරයක් ගන්න ඕන ඒකවල ඒකේ තෙල් ගහ ගන්න ඕන බයික් එකේ කොස්ට් එක තියෙනවා ලංකාව පුරාම රයිඩින් කරන ඌබ පික්මී රයිඩර්ස්ලට නැවතත් ස්තුතියි මේ වැඩේ කරන්න එපා. ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි වගේ පොඩි එක්කෙනා. හරි. ආවට රෝස්ට් එක ලාච් කොත්තු දෙකක් දෙන්නද මගේ කාඩේ පිට් එකට. මම කීයට ගෙදර යනකොට අර යන්න පුළුවන්ද? එන්නකො. දැන් බං උඹලා මේ කාණ චාර්ටරේ අර එනකොට අර තව එක්කෙනෙක් අර අතන තව එක්කෙනෙක් චාර්ටර් කනවා නේද? එයා පෙන්නන්න මේක පෙන්නන්න. කොෆි එකක් තියෙනවා අපේ ගානේ මේ අවුවේ චාර්ටර් වෙලා කාලා වැස්සේ චාර්ටර් කාපින්ද ඔන්න මචං කොෆි එක මචං මෙයාට රෝස්ට් කරපු එකක් දාලා දෙන්න ගෙනියන්න මගේ ගානේ බිල් එක මට ඔව් මොකද මේගොල්ලෝ මේ විදිහට දෙන්න බෑ අර තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයාට මොනවද දෙන්නේ දීලා වැඩේ කරගන්න මේ දවස්වල තව අම්බාන් සෙට් එක එනවා ඔබ බිග්බී සෙට් එක මේ වැස්ස දවස් වලට අපි ඔකට දාන්නේ ඔබ බිග්බී රයිඩර්ස්ලා පට්ට තැන්ක් යූ ඕගලන්ට මේ ගාන ගෙන්න අපිත් එක්ක ඉන්න පාරිභෝගිකයෝ පොඩ්ඩක් ඉවසන්න මේ වෙලාවේ අපේ ඔෆර් එකක් කරනවා ඔව් ඒකට මූලික හේතුව මේ වෙලාවේ රෂ් එක වැඩි ඌබ පික්මී අපේ ඔෆර් එකක් කරනවා ලංකාව පුරාම 150 ඕෆ් එකක් කරනවා මහරගම පැත්තේ නාවින්න යනවා වැලිසර යනවා නුගේගොඩ යනවා මේ බිසි අවුට්ලට් වල දීලා නැහැ ඔෆර් එකක් කරනවා ඌබ පික්මී වල 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ වීඩියෝ එක බලනවා නම් ඔෆර් එක ඇප්ලයි කරන්න හැබැයි පොඩ්ඩක් පරක්කු වෙයි පොඩි සපෝට් එකක් දෙන්න හරි thank you